මේ ලෝකෙට දුප්පත් වෙන්නේ නැති. ඒක අපි කාටවත් නවත්තන්න බෑ. අඩුපාඩු එක්ක එන්නේ නැති ජීවිතයේ දේවල් ගොඩාක් නැති වෙලා ඇති. ඒවට අපිට මේ ලෝකෙට උපත දීපු අම්මා තාත්තා වගේ කියන්න ඕනේ නැහැ. හැබැයි අපි මැරෙන විදිය හරි වැදගත්. අපි මේ ලෝකෙ කොහොමද යන්නේ කියන එක හරි වැදගත්. මේ ලෝකෙ කොච්චර දේවල් විඳින්න තියනවාද කියලා අපි දන්නේ නැති තරම් දේවල් තියෙනවා. මේ ලෝකේ රටවල් කොච්චර ලස්සනද නේ? අපි ලංකාව ඇතුලේ සමහර දේවල් තැන්වලට අපි ගිහිල්ලා නැති අය ඉන්නවා ඇති තරම්. ලංකාවේ තියෙන ලස්සන ප්ලේසස් වලට. එතනින් එළියට ගියාම ලෝකෙ කොච්චර ලස්සනයිද? මම හිතන්නේ බර ගානකට ගිහිල්ලා තියෙනවා. යුරෝප් කන්ට්‍රීස් වලට ගිහිල්ලා තියෙනවා. ඇමරිකාවට ගිහින් තියෙනවා. දැන් හෙට අනිද්දා ජර්මන් ස්විස් යනවා. ඕස්ට්‍රේලියා තියෙනවා MDRT ඉවෙන්ට් එකට යන්න. ඊට පස්සේ next month එකේ මම බැංකොක් යනවා. අප්‍රේල් මාරුවට මම වියට්නාම් ගිහිල්ලා ආවේ. ලෝකෙ හරි ලස්සනයි. හරිම සුන්දරයි. සමහර තැන් හරියට භාවනාවක් වගේ. ස්විස් එහෙම ගියාම නිකන් චිත්‍රයක් වගේ සමහර තැන්. මම සමහරවිට හිතනවා මේ හීනයක්ද දකින්නේ කියලා මට හිතෙනවා. ඇයි? අවුරුදු 25 රුපියල් 30000ක සැලරි එකක් හොයාගෙන ආපු දක්ෂිණා කෝට්ටල ගියේ මේ. එයාගේ પાස්පෝර්ට් එකේ අවුරුදු 5කට වීසා තියෙනවා මල්ටිපල් වීසා USA වලට, කැනඩා වලට වීසා තියෙනවා, එනි ටයිම් යන්න පුළුවන්. ඕන වෙලාවක ඕන රටකට ඇප්ලයි කරොත් ඕන වෙලාවක වීසා දෙනවා. මොන රටකට ගියත් දැන් අහන්නේ නැහැ අයිය ආවේ ඔයා කොහෙද ඉන්නේ කියලා. මොකද પાස්පෝර්ට් එක දැක්කට පස්සේ ඒ මහන්නේ නැහැ. මොකද ඒ රටේ කීයටවත් ගිහිල්ලා නවතින්නේ නැහැ කියලා අපේ પાස්පෝර්ට් එක හරි අපේ accounts හරි අපේ achievements හරි මොනවා හරි දැක්කම ඒක දන්නවා. හැබැයි මිනිස්සු මිලියන්ස් කීයක් වියදම් කරනවද USA වීසා එක ගන්න. ඕගොල්ලන්ගේ යාළුවෝ හරි කවුරු හරි ඉන්නවා බලන්න මිලියන්ස් කීයක් වියදම් කරනවද කියලා. ගොඩාක් සල්ලි තියන අය USA ඇප්ලයි කරලා රිජෙක්ට් වෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඕන තරම් රිජෙක්ට් වෙනවා. හැබැයි මං වගේ කෑගල්ලෙන් ආපු ගමේ ඉඳලා ආපු පුංචි කෙල්ලෙක්ගේ પાස්පෝර්ට් එකේ USA වීසා එක තියෙනවානේ මල්ටිපල් වීසා එක. කොහොමද ඒක උනේ? මේ වෙල් ප්ලෑනින් කියන්නේ AIA කම්පැනි එකෙන් මට හම්බෙච්ච අවස්ථාව හින්දා. කැනඩා වලට එනි ටයිම් යන්න එන්න පුළුවන් මට. හැබැයි කොයි දෙනෙක් ගැන හීනයක්ද USA වීසා එක කැනඩා වීසා එක. අවුරුදු ගණන් ඒ වෙනුවෙන් ප්ලෑන් කරනවා, ඒ වෙනුවෙන් ක්‍රම හොයනවා. මිනිස්සුගේ ජීවිතේ හීනයක්. හැබැයි මේ වෘත්තිය තෝරගන්න කෙනෙකුට ඒක හීනයක් නෙමෙයි. ඒක ඇස් ඉදිරිපිට හැබෑ වෙන දෙයක්. ඉතින් මොකට අපි ඉන්වයිට් කරන්නේ එහෙම තැනකට. මොකද දක්ෂලාවේ USA යන නෙමෙයි මෙතෙන්. කැනඩා යන නෙමෙයි AIA කම්පැනි එකට ආවේ. දක්ෂලාවේ තිබෙන පර්සනල් නීඩ් එකක් අම්මා තාත්තා වෙනුවෙන්. අන්තිමට මොනවද ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ? යාන වාහනද, ගෙවල් දොරවල්ද, රටවල් වල යන්නද, කැමති දේවල් කරන්නද ඕන දෙයක්. හැබැයි ඒ ඩිසිෂන් එක කාගේ අතේද තිබුණේ? මට අතාරින්න හිතිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. කොළඹ විල පාරක් දන්නේ නැහැ, කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ, රිලේෂන්ෂිප් නැහැ, උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ ගෙවපු මාස ගාන ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. අදටත් මට හිතෙනවා මට එච්චර කැපකිරීමක් කරන්න හයියක් කොහොමද ඒ කාලේ තිබුණේ කියලා. මම දන්නා මට අද ඒක කරන්න බැරි වෙයි. මම ලකී කියලා කියන්නේ නැහැ මම විශ්වාස කරනවා ඒක මගේ ඩිසයර් එක නිසා මට සබහාදාන දීපු gift එකක් ඒ හයිය කියලා. මම අනන්ත අපමාන රිජෙක්ට් වෙච්ච කෙනෙක් මම. අද ඕගොල්ලෝ මෙතෙන්ට ජොයින් වෙලා ඉන්න ඔයගොල්ලන්ට උදව් කරන්න කොච්චර බලන්න කවුරුත් උදව් කරන්න කෙනෙක් නැති කෙනෙක් මෙතන ඉන්නවා කියලා හිතන්නකෝ. ඔයා වෙනුවෙන් අපි ලීඩර්ස් තමම ඇතුළුව ලස්සන සිස්ටම් එකක් හදලා තියෙනවා, ප්‍රොසෙස් එකක් හදලා තියෙනවා, ට්‍රේනින් කියලා. ඒ හැම දෙයක්ම ඕගොල්ලෝ වෙනුවෙන් දෙනවා. මම ආයෙමත් කියනවා මෙතන එක්කෙනෙක් හරි ඩිසිෂන් එකක් ගත්තොත් ඒ ගමන යන්න ඒ කෙනා වෙනුවෙන් මම හැමදාම කියන දෙයක් තියෙනවා අපි අත දික් කරනවා. මම මගේ ටීම් එකටත් මම හැමදාම කියන්නේ ඉතින් මගේ අත අල්ලගත්තොත් මම අතින් අල්ලගෙන එකගෙන යනවා. හැබැයි මම කිසිම කෙනෙක්ගේ මං ගිහිලා අත අල්ලගන්නේ නැහැ. මොකද මං ගිහිලා අල්ලගත්තොත් ඇනි ටයිම් ඕක අත ගසලා දානවා. හැබැයි එයා මගේ අත අල්ලගත්තොත් මං එයාට අතාරින්න දෙන්නේ නැහැ.